සුබ දවසක් සියලු දෙනාටම කුට්පම YouTube නාලිකාව හරහා මම අද ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද කුටුකොළ වගාවක් වගා කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා බහ අවශ්‍ය නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔබ පළමුව භූමි ප්‍රමාණය තෝරා ගන්න. ඊට පසුව එම ප්‍රමාණය හොඳින් කොටා පස බුරුල් කරගන්න. ඉතා සරලයි. පස බුරුල් කරගෙන ඊට පසුව ඔබට පුළුවන් කුකුල් පොහොර, එසේත් නැත්නම් කොම්පෝස්ට් පොහොර, එසේත් නැත්නම් ඔබට රසායනික පොහොර වුණත් මේ සඳහා යොදා ගන්න හැකි වෙනවා. විශේෂයෙන්ම මම කාබනික වගාවක් කරන නිසා රසායනික පොහොර යොදන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියන්නේ රසායනික පොහොර වගේම පළදාවල් ලබා ගත හැකි කාබනික පොහොර යොදා ඔබේ වගාව කරගෙන යන්න. ඉතින් පස සකසා ඔබ කොම්පෝස්ට්, කුකුල් පොහොර හෝ වෙනත් ඔබ කැමති පොහොර වර්ගයක් මේ සඳහා යොදා ගන්න. ඔබ පස සමග හොඳින් කලවම් කරන්න. විශේෂයෙන්ම ඔබ 50%කට වැඩිව කොම්පෝස්ට් ඔබේ පාත්‍රය සඳහා යොදා ගන්නවා නම් ඔබේ පාත්‍රය ඉතාමත් සරුසාරව සැකසී. ඔබේ වගාව සඳහා කළු පස එසේ නැත්නම් පොළවේ පවතින අඟල් 6ක් පමණ උඩ පවතින පස් තට්ටුව, කොම්පෝස්ට් සහිත පස් තට්ටුව, මතු පිට පස් සහ කුකුල් පොහොර එසේත් නැත්නම් කොම් පොහොර යොදා පාත්‍රය හොඳින් සකසා ගන්න. සකසාගෙන ඔබට මම පෙන්වන්නම් මෙන්න මේ වාගේ කොටුකොළ දාඬු අරගෙන ඔබට පුළුවන් මේ උඩ කොටස කඩා ඉවත් කර මේ මුල් සමග එම පාත්‍රයේ ක්‍රමානුකූලව අඟල් 4න් 4 පරතරයක් සිටිනසේ සිටවන්න. ඔබට පේනවා මගේ වගාව නේ. මම ඔබට කොටුකොළ දණ්ඩක් කඩා පෙන්නනවා. මේ ඔබට පේනවා මේ ආකාරයට ඔබට සාරවත් කොටුකොළ වගාව. මේ බලන්න කොලේ විමානයේ දණ්ඩේ උස මේ සම්පූර්ණ කාබනික වගාව. ඉතින් මේ ආකාරයට ඔබත් ලස්සන වගාව, කොටුකොළ වගාව ඔබේ නිවසේ සකසා ගන්න නේ. මේ තනිකර මගේ කොටුකොළ පාත්. ඒ නිසා ඔබ එසේ සකස් කර මේ මං කිව් ආකාරයට මේ දඬු අඟල් 4න් 4ට පාත්‍රය පුරාම සිටවන්න. සිටවා ඔබ වර්ෂාව පවතින ප්‍රදේශයක සිටින වතුර ගැන වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ වර්ෂාව අඩු ප්‍රදේශයක සිටින්නේ නම් ඔබේ පාත්‍රය සඳහා ඔබ දිනපතා විශේෂයෙන්ම පැලය පොළවට අල්ලා පැලය ලියලනතුරු ඔබ වතුර දැමිය යුතුය. ඒ ආකාරයට ඔබට ලස්සන මේ වාගේ කොටුකොළ වගාවක් ඔබේ නිවස තුලත් ඔබේ ගෙවත්ත තුලත් සකසා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ වාගේ කොටුකොළ ඔබට පේනවානේ දණ්ඩේ දිග මේ අඩි 1.5කට වැඩි දිග දඬු සහිත තාම සාරවත් වෙලා තියෙන කොටුකොළ පාත්‍රය තමයි මම කියන්නේ. ඔබට පේනවානේ මගේ අර ප්‍රදේශයේ මම කොටුකොළ කපා අලෙවි කරලා තිබෙනවා. දැන් මේ ප්‍රමාණය මට කපන්න තියෙනවා. ඉතින් ඔබත් ඔතේ ගෙවත්තේ මේ වගේ ලස්සන කොටුකොළ වගාවක් වගා කර ඔබේ ආර්ථිකයට ඔබේ කාබනික වගාවෙන් ශක්තියක් ලබා දෙන්න. ඒ තුල ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. ඉතින් මම අද ඔබට කෙටියෙන් කොටුකොළ පාත්‍රයක් සාදා ගැනීම පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරේ. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව කොටුකොළ පාත්‍රයක් කොහොමද සකසන්නේ කියලාදී. ඉතින් එතෙක් මම අදට නවතිනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි වගා කටයුතු සම්බන්ධ වීඩියෝ තුලින් හමු වීම බලාපොරොත්තු ඇතුව අද මම ඔබේ සමුගන්නවා. ඔබ සියලු දෙනා සුබ දවසක්.